මෝජෝ කියලා කියන්නේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ තියෙන අලුත්ම ප්‍රවණතාවයක්. මොබයිල් ජර්නලිසම් කියන නම කෙටි කරලා තමයි මෝජෝ කියලා හඳුන්වන්නේ. මොබයිල් ජර්නලිසම්. එහෙමත් නැත්නම් ජංගම මාධ්‍යකරණය. මේ මෝජෝ ක්‍රියාවලියේදී ප්‍රධානම මෙවලම වෙන්නේ ජංගම දුරකථනය. ප්‍රවෘත්ති එක්රැස් කිරීම, සකස් කිරීම සහ බෙදා හැරීම කියන මේ සියල්ලම සිද්ධ කරන්නේ ජංගම දුරකථනයෙන්. එහෙමත් නැත්නම් ස්මාර්ට් ඩිවයිස් එකකින්. ඉතින් මේක බොහොම ලාභදායී, කාර්යක්ෂම සහ ඕනම තැනකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් එළඹීමට හැකි, පහසුවෙන් ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේදයක්. ඉතින් මේක නිසා ලෝකේ පුරා මේ ජංගම දුරකථන මාධ්‍යකරණය එහෙමත් නැත්නම් මොබයිල් ජර්නලිසම් කියන එක ඉතාම වේගයෙන් ප්‍රචලිත වුණා. ඉතින් මේ ජංගම දුරකථනයක් අතින්ගත් මාධ්‍යවේදියාට අපි මොබයිල් ජර්නලිස්ට් කියලා කියන්න ගත්තා. ඉතින් මේ මොබයිල් ජර්නලිස්ට්ලා දැන් ගොඩක් වෙලාවට ලෝකේ ගත්තොත් ලෝකේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන සියල්ලකම වාගේ මේ ජංගම මාධ්‍යකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොබයිල් ජර්නලිස්ට්ලා ගොඩාක් පිරිසක් මේ මාධ්‍යකරණයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක බොහොම ඉක්මනින් ප්‍රවෘත්ති එක්රැස් කර ගැනීමේ සහ බෙදා හැරීමේ ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ මොබයිල් ජර්නලිසම් කියන ක්‍රමවේදයත් එක්ක බොහෝ මිනිසුන්ට, බොහෝ ප්‍රජාවන්ට තමන්ගේ හඬ ජනතාවට ගෙනියන්න මාධ්‍යයක් ලැබිලා තිනවා. ඉතින් ඒකට සමාජ මාධ්‍යයක් දායක වෙලා තිනු. කෙසේ වෙතත් මොබයිල් ජර්නලිසම් කියන ක්‍රමවේදය හරහා බොහෝ පිරිසකට තමන්ගේ හඬ, තමන්ගේ කතාව ජනමාධ්‍ය ඉස්සරහට ගේන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් පුරවැසි මාධ්‍යකරණය, මොබයිල් ජර්නලිසම් මේ දෙකම එකට අත්වැල් බැඳගෙන යන ක්‍රමවේදයක් කියලා කියන්න පුළුවන්. ඉතින් බොහෝ පුරවැසියන්ට තමන්ගේ කතන්දරය ජනතාව හමුවට ගෙනියන්න මේ මොබයිල් ජර්නලිසම් කියන ක්‍රමවේදය සෝෂල් මීඩියාත් එක්ක ලොකු පිටිවහලක් බවට පත් වෙලා තියෙනවා. අපට ක්ලයිමේට් චේන්ජ් කොමියුනිකේෂන් හබ් එකත් එක්ක එකතු වෙලා පුළුවන්කම ලැබුණා මේ මොබයිල් ජර්නලිසම් කියන ක්‍රමවේදය සහ ක්ලයිමේට් චේන්ජ් කියන සංසිද්ධිය ජනතාව අතරට ගෙනියන්න. මෝජෝ ෆෝ ක්ලයිමේට් චේන්ජ් කියන වැඩසටහනක් ආරම්භ කරලා මේ ජනතාව ක්ලයිමේට් චේන්ජ් සහ මොබයිල් ජර්නලිසම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ දැනුවත් කිරීම අපි කළේ ඔන්ලයින් මාර්ගයෙන්. ඉතින් තෝරාගත් පිරිසක් අරගෙන ඔවුන්ව ක්ලයිමේට් චේන්ජ් සහ මොබයිල් ජර්නලිසම් ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කරා. මේ දේශගුණික විපර්යාස කියන එක කොහොමද ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මිනිසාට ප්‍රජාවන්ට ඒක දැනෙන්නේ කියන එක පිළිබඳ අපි ජනතාව දැනුවත් කළා. එතනින් කොහොමද අපි ඒකෙන් ගැලවීමේ මඟ, පරිසරය අපි ආරක්ෂා කරගත යුත්තේ කොහොමද කියන එක ගැන අපි දැනුවත් කරා. ඒ සමග කොහොමද අපේ හඬ මේ සම්බන්ධව අපට දැනෙන දේ වීඩියෝ ස්ටෝරි එකක් වශයෙන් බිල්ඩ් අප් කරන්න කියන එක මොබයිල් ජර්නලිසම් ක්‍රමවේදය හරහා අපි ජනතාව දැනුවත් කරා. ඉතින් අපට එයින් අවශ්‍ය වුණේ ඊටාම යථාවට සමීප, ජනතාවට දැනෙන, ප්‍රජාව ඇතුළෙන්ම නැගෙන හඬක් ඉදිරියට ගෙන එන්න. ඉතින් මම හිතන්නේ ඒක ඊටාත්ම සාර්ථකයි. ජනතාවගේ ඇන්ගල් එකකින්, ජනතාවගේ කෝණයෙන් වෙන කෙනෙක් බලනට වඩා Tamanට දැනෙන දෙයම දේශගුණ විපර්යාස සම්බන්ධව, කාලගුණ විපර්යාස සම්බන්ධව, පරිසරයේ වෙනස්කම් සම්බන්ධව Tamanට, තම ප්‍රජාවට, තම පරිසරයේ දැනෙන දේ කොහොමද තමා විසින්ම ඉදිරිපත් කරන්න කියන එක තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි ඊටාම සාර්ථක වුණා. ඊටාම යථාවට සමීප, රියැලිටි එකට සමීප වීඩියෝස්, විශ්වාසනීයත්වයෙන් යුතු වීඩියෝ සමූහයක් අපිට මේ අතරින් ලබා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ජනතාවගේ මතය, ජනතාවගේ දැනුම, ජනතාවගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ රියැක්ෂන් එක මොකක්ද කියන එක මේ කතන්දර හරහා අපට නැවතත් ජනතාව ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඉතින් මම හිතන්නේ පොසිටිව් චේන්ජ් එකක් වෙනුවෙන් කොහොමද ජනතාව ක්‍රියාත්මක කරන්න කියන එක සම්බන්ධව කාලගුණ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් සහ මේක හොඳ අත්දැකීමක් බවට පත් වුණා කියලා අපිට කියන්න පුළුවන්.